ආයිබෝවන් අදත් අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණාට බොහොම ස්තුතියි. අපේ අතේ තියෙනවා අද කතා කරන්න මූලාශ්‍රයක්. එහි මාතෘකාව තමයි ව්‍යාපාරයක් පටන් ගන්න හිතන ඔබට. හරිම සරල මාතෘකාවක් වගේ පෙනුනට ගැඹුරු කාරණා තියෙන පුරුවා. ඔව් ඇත්තටම. ඉතින් මේ නමෙන්ම පැහැදිලි වෙන්නේ අපි අවධානය දෙන්නේ අර ව්‍යාපාරයක් ඇත්තටම අර ක්‍රියාවට නගන්න කලින් තියෙන අවධිය ඒ කියන්නේ අර හිතන කාලේ ගැන. අපි බලමු ලියද මේ කතලේ මොනවද තියෙන්නේ කියලා. පොඩක් ගැඹුරට යමු. අනිවාර්යයෙන්ම ඇත්තටම ওই හිතන කියන වචනේ හරිම වැදගත්. මොකද ව්‍යාපාරයක් පටන් ගන්න කලින් තියෙන මේ සිතුවිලි අවධිය අර සැලසුම් කරන කාලය ඒක තමයි තීරණාත්මකම. ගොඩක් වෙලාවට අපි දකිනවා මේ අවධිය ගැන ගැඹුරින් හිතන්නේ නෑ ගොඩක් අය. හරියටම. ඒක තමයි ප්‍රශ්නයකට මුල වෙන්නත් පුළුවන් සමහර විට. නේද? ඔව්. එතකොට මේ මූලාශ්‍රය නිගි කරන්නේ ඒ හිතන කාලේදී මොන වටේ දේවල් ගැනද අපි විශේෂයෙන් හිතන්න ඕනේ කියන එකද? හෝ මූලිකවම ව්‍යාපාර අදහසක් හරියට අඳුරගන්න එක, ඒක තහවුරු කරගන්න එක, ඊළඟට අර වෙළඳපොළ ගැන, ඒ කියන්නේ අපි කාටද මේක විකුණන්නේ කියන එක ගැන අවබෝධයක් ගන්න එක, අනිත් එක තමයි මේ ගමන දින අභියෝග මොනවද කියලා පොඩ්ඩක් කල්පනා කරන එක. ඒ කියන්නේ අර වැඩේට බහින්න කලින් මනසින් සූදානම් වෙන්න එකේ වැදගත්කම තමයි මේකින් කියන්නේ. හරි. ඒකට පළවෙනි එක ගමුකෝ අදහස තාවුරු කරගන්න එක. මේකන මූලාශ්‍රය කියන්නේ සමහර වෙලාවට අපි කරන වැරදි එහෙම තියනවාද මේ සම්බන්ධයෙන්? ඔව් පැහැදිලිවම කියනවා. ලොකුම වැරද්දක් තමයිලු තමන්ගේ අදහස ගැන අර යාළුවන්ගෙන් ගෙදර අයගෙන් විතරක් අහන්න එක. යාළුවා ඉතින් ගොඩක් වෙලාවට හොඳ කියනවානේ. අදිරි ගන්වනවා මිසක් අර ඇත්තටම මේක හරියයිද කියලා විවේචනාත්මකව බලනව අඩුයිනේ. ඒක ඇත්ත. යාළුවා අපිට හොඳ හිතෙන් උදව් කරන්නනේ බලන්නේ. ඔව්. ඒ නිසා මූලාශ්‍රය කියන්නේ ඒ වෙනුවට ඇත්තටම අනාගතේ අපේ ගනුදෙනුකාරයෝ වෙන්න ඉඩ තියෙන අය එක්ක කතා කරන්න ඕන. නාඳුනන අය එක්ක කතා කරලා යාළුවා මේකට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? යාළුවාගේ ඇත්ත ප්‍රශ්නයක් මේකෙන් විසඳනවද? අනේ මේ වගේ දේවල් හොයන්න ඕනේ කියලායි කියන්නේ. හරිම වැදගත් කාරණයක්. ඒ වගේම තව දෙයක් කියනවා අදහස අර 100% හරි යනකල් පරිපූර්ණ වෙනකල් බලන් ඉන්න එපාලු. පුළුවන් තරම් සරලව පටන් අරන් අර ලැබෙන ප්‍රතිචාර අනුව වෙනස් වෙන්න හැඩගැහෙන සූදානම් වෙන්න ඕනේ කියලාත් කියනවා. ඒ කියන්නේ පොඩියට පටන් ගන්න ටෙස්ට් කරලා බලන එක වගේ දෙයක්. අන්න හරි. ඒක තමයි. ගොඩක් අය හිතන් ඉන්නේ මුලින්ම ලොකුටම පටන් ගන්න ඕනේ කියලානේ. ඒක හැම නෑ. හරිම වටිනා අදහසක්. එතකොට දෙවෙනි කාරණයට යමු. වෙළඳපොළ අවබෝධය. මූලාශ්‍රය කියන විදිහට මේ වෙළඳපොළ ගැන හිතද්දී අර මාකට් එක කොච්චර ලොකුද කියලා බැලුවම විතරක් ඇතිද? කොහෙත්ම නෑ. ඒක තමයි තව වැරද්ද. මූලාශ්‍රය කියනවා වෙළඳපොළ කොච්චර ලොකුද කියනවට වඩා වැදගත් වෙන්නේ ඒ ලොකු වෙළඳපොළ ඇතුලේ තමන්ගේ බඩුවට හරි සේවාවට හරි මුලින්ම සල්ලි දෙන්න කැමැතිම පුඩි කට්ටියක් ඉන්නවද කියලා හොයාගන්න එක. ඒ කියන්නේ නිශ්චිත පිරිසක්. අර නීෂ් මාකට් එකක් වගේ. හරියටම. අන්නේ නීෂ් එක හොයාගන්නක තීරණාත්මකයිලු. ඒ පිරිස කවුද? එයාලගේ ඇත්තම අවශ්‍යතාවය මොකක්ද? දැනට එයාලා ඒක සපුරගන්නේ කොහොමද? ඔය වගේ දේවල් ගැඹුරින් තේරුම් ගන්න එක තමයිලු වැදගත්. නිකන් අර උඩින් පල්ලෙන් කරන සර්වේ එකකට වඩා මේක වටිනවා. තරංගකරුවෝ ගැනත් බලන්න වෙනවා ඉතින්. ඔව් ඒකත් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මුලදී පුළුල්ව බලනවට වඩා ටිකක් ගැඹුරට යන එක නේද වදාගත්? අන්නේ ඒක තමයි. මුලදී ගැඹුරට යන එක. හරි. ඒකට තුන්වෙනි කාරණය අභියෝග හඳුනා ගැනීම. මේකෙදි මූලාශ්‍රය වැඩිපුර අවධානය දෙන්නේ මොන වගේ අභියෝග ගැනද? අර සල්ලි ප්‍රශ්න විතරද? සල්ලි ප්‍රශ්න ගැනත් කතා කරනවා. ඒක නැතුව බෑනේ. ඒත් ඊටත් වඩා මූලාශ්‍රය අවධාරණය කරන්නේ අපි ගොඩාක් වෙලාවට අමතක කරන නැත්තම් අර අවතක්ෂේරු කරන කාරණා දෙකක් ගැන. ඒ මොනවද? එකක් තමයි සම්පත් සීමා සහිත වෙන එක. ඒ කියන්නේ සල්ලි විතරක් නෙවෙයි කාලය, තමන්ගේ ශ්‍රමය, දැනුම මේ හැමදේම සීමිතයිනේ. ඒක ලොකු අභියෝගයක්. ඔව් ඒකත්. අනික තමයි මානසික අභියෝග. මේක හරි වැදගත්. ව්‍යාපාරයක් ගැන හිතනකොට මෙන බය, අර සැකය, ෆේල් වෙයිද කියන බය, පීඩනය ඔය ඔක්කොම එක ගනුදෙනු කරන්න මානසිකව ලෑස්ති වෙන්න ඕන. මානසික ශක්තිය. අන්න ඒක. ඒ මානසික සූදානම නැතුව පටන් ගන්න ගොඩක් අය අතරමඟදී වැටෙනවා ෆේල් වෙනවා කියලාත් මූලාශ්‍රය කියනවා. ඇත්තටම ඒක ලොකු කාරණයක්. අපි ඊගෙන එච්චර හිතන්නේ නැහැ සමහර විට. එහෙනම් මේ මූලාශ්‍රය අපිට ආයෙමත් මතක් කරනවා වගේ ව්‍යාපාරයක් කියන්නේ අර එකපාරටම කරන ක්‍රියාවක්ම නෙවෙයි ඊට කලින් තියෙන ගැඹිරු හිතන process එකක්. ඒක තමයි අත්‍යවශ්‍යම වෙන්නේ. අනිවාර්යයෙන්ම හරියටම හරි.
ඒ මුලින් එන සිතුවිලි සැලසුම් අර පොඩි පර්යේෂණය ඒ ටික තමයි අත්තිවාරම. ඒ අතිවාරමේ ශක්තිමත් නම් ඒ කියන්නේ කොච්චර ශක්තිමත්ද කියන එක මත තමයි ව්‍යාපාරي ඉස්සරහට යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. පදනම ශක්තිමත් නම් ඉතින් පස්සේන ලොකු ප්‍රශ්න වලට උනත් මුහුණ දෙන්න හයියක් එනවා. අරිම පැහැදිලි. ඒ අතිවාරයේ වැදගත්කම තමයි මේ අවධාරණය වෙන්නේ. එසේනම් අපි මේ කතාබහ අවසන් කරන්න කලින් අහන අයටත් හිතන්න දෙයක් ඉතුරු කරමු. ව්‍යාපාරයක් ගැන අර හිතන මුල්ම අවදියේ ඉන්න කෙනෙක් Tamanගෙන්ම අහගන්න ඕන මේක වැදගත්ම ප්‍රශ්නය විදිහට ඔබ දකින්නේ මොකද්ද?